ඉතින් අදත් ෆ්‍රයිඩේ දවසක් මම ලාස් පිටික් කරේ ගිය ෆ්‍රයිඩේ. ඒතර බාන්න කොච්චර ඉක්මනට දවස් ගිහිලාද කියලා. මෙහෙ කොහොමත් මේ ඉක්මනටම දවස් යනවා හිතාගන්නවත් බැරි තරම්. උදේ නයිට් ආවට පස්සේ දවස් ඉවරයි ඇත්තටම. මම ඉතින් තර්ස්ඩේ කියන්නේ මාරම ත්‍රිලි මොකද මම නිවාඩු දවස් එන හින්දා. ඉතින් අද මට ගොඩක් වැඩ ටිකක් තියෙනවා කරගන්න. මොකද අපි හෙට පොඩි ට්‍රිප් එකක් යනවා. ඉතින් ඔගොල්ලෝ මට ගෙස් කරලා කියන්නකෝ බලන්න අපි හෙට කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ඒක යන එකට දැන් මොන හරි ලන්ච් එකට වගේ මොන හරි හෙට හදන්න ඕනේ ඒකට. ඒ හින්දා මම දැන් කෝල්ස් එකටයි කේමාර්ට් එකටයි යනවා. ඒක මේ ළඟ තියෙන්නේ. මං සාමාන්‍යයෙන් අපේ ගෙවල් ළඟ ඉඳන් බස් එකක් ගන්නවා. එතන ඉඳන් තමයි එහෙම යන්නේ. මම ඉතින් අද හිතුවා ඔයගොල්ලොත් එක්ක පොඩක් වොක් එකක් යනවා කියලා. එහෙනම් අපි එතනට ගිහිල්ලා බලමු. ඕකේ. මේ තියෙන්නේ අපේ ගෙවල් පාර. මේක මේන් රෝඩ් එක ළඟමයි. ඉතින් ඔහොම දිගටම ගියාට පස්සේ මං හිතන්නේ බස් ස්ටෑන්ඩ් දෙක තුනකට වඩා යනකොට තමයි මං කියපු කෝස් එකේ කේමාර්ට් එකේ ජංක්ෂන් එක හම්බ වෙන්නේ. මං ගොඩක් වෙලාවට මේ පාරේ පයින් ඇවිදගෙන යන්නේ වෝක් එකට. ඒක හොඳයි ඇඟට ෆිට්නස් එකටත් එක්ක. අනිත් එක මේකේ මේ පැත්තේ මාරම ලස්සනයි පරිසරය. වටේ ඉතින් බල බල යන්න පුළුවන්. වනිනවා ඩයල් එක. ඉතින් ඔය ආකම තියෙන බස් ස්ටෑන්ඩ් එක ඔවට තමයි බස් එක ඇවිල්ලා නවත්තන්නේ. එතනින් ඔහම දිගටම ඇවිදගෙන යන්න ඕනේ. ලොකු මාත් එක්ක දිගටම යමු එහෙනම්. කොහොම හරි අපි ආවා අදාළ තැනට. ඔය තියෙන කෝඩ්ස් එක ඔක තමයි ඔය තියෙන ග්‍රොසරි අයිටම්ස් ඒවා මේ ඔක්කොම ගන්න පුළුවන්. ඒ ළඟම තමයි කේමාර්ට් එක තියෙන්නේ. කේමාර්ට් එක කියලා කියන්නේ ඉතින් ඒකේ අර ගොඩක් වෙලාට බජට් වගේ දේවල් ඉතින් ගන්න පුළුවන් මොන හරි අයිටම්ස් ඕන දේවල්. මම යූෂුවලි ඉතින් ගොඩක් වෙලාට කේමාර්ට් එකට යනවා. ඔතන තව ගොඩක් ෂොප්ස් වගේක් තියෙනවා. ඕන කරන රෙස්ටොරන්ට් ඒ වගේ ඕන කරන ඕන දෙයක් ගන්න පුළුවන්. මේ කේමාර්ට් එකේ ඉතින් අඳුන් ඒවා මේවා දාලා තිනවා වින්ටර් සේල් සමහර වෙලාවට. මම ඉතින් බලලා ඉතින් තිබුණොත් ඉතින් මොන හරි ගන්නවා ඉතින් ගොඩක් වෙලාවට. ඉතින් මම දැන් ගිහලා ඕන කරන බඩු කොමිටි අරගෙන ආවා. එළියේ ගොඩක් දැන් කළුවර වැටලා තිබුණේ. ඒ හින්දා මම ආයෙම වීඩියෝ කරන්න ගියේ නැහැ. එතකොට දැන් රෑට අපි මේ ටික හදන්න ඕනේ. සෑන්ඩ්විච් වගේක් ඒ වගේ. එහෙනම් අදට එච්චරයි. දැන් ඇත්තටම රෑ වෙලා කළුවරයි. මම එහෙනම් හෙට යන ට්‍රිප් එකකින් ආයේ හමු වෙන්නම්. ඕකේ බයි.